හරි 16. පැහැදිලි නේද? 16. 16. 16. හරිද? වින්ස්ටන් හේතු මූලධර්ම. හරි. ඔය 16 වෙනි කාරණාව ගැන කතා කරන්න කලින් දැන් අර මම කිව්වනේ ඔයාලට ප්‍රැක්ටිකලි මම මේක පෙන්නනවා කියලා. කොහොමද පෙන්නන්නේ? කරන්ට් එක වද්ද ගන්න නැතුව කොහොමද කරන්නේ? හරි යන්න අපි වැඩේට. හරිද? මම සයිට් එකට දාන්නම් මේ ලින්ක් එක. අපේ සයිට් එක හරහා යන්න පුළුවන් ළමයි. හරිද? අපේ සයිට් එක හරහා මේකට යන්න පුළුවන්. මම දාන්නම් සයිට් එක. හරිද? දැන් ළමයි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ මේ දෙන්න ගියාට පස්සේ මම සයිට් එකෙන් දාන්න. මම කියවනේ අපේ සයිට් එකේ එන විශේෂ සයිට් එකක් සිමියුලේෂන්ස් වලින් එහෙම ඔයාලට මේ ප්‍රැක්ටිකලි මේවා අත්විඳින්න පුළුවන් ළමයි. අපි එහෙමයි හදලා තියෙන්නේ. හරිද? හරි. මම මේක සයිට් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාලට යන්න පුළුවන්. සයිට් එකේ තියෙනවා රිසෝසස් කියලා. අන්න ඒ රිසෝසස් යටතට ගියාට පස්සේ මේක බලා ගන්න පුළුවන්. හරිද? ඔන්න ළමයි මම හදලා තියෙනවා ඔය කියලා තියෙන වින්ස්ටන් හේතුව. හරිද? වින්ස්ටන් හේතුවක් හදලා තියෙනවා. හරි. ඔන්න මේ විදිහට වින්ස්ටන් හේතුවක් හදලා තියෙනවා. ළමයි වින්ස්ටන් හේතුවේ කියවෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? දැන් ඔයා දැක්කම වින්ස්ටන් හේතුව කියන්නේ මොකද්ද කියලා නේද? හරි. ඔන්න බලන්න. වින්ස්ටන් හේතුවේ කියවෙන්නේ ළමයි මෙන්න මෙහෙම කතාවක්. ඒක කියනවා හරි. කෝෂය දිනනවා. හරි. දැන් ළමයි වින්ස්ටන් හේතුවෙන් කියවෙන්නේ මෙන්න මේ විදිහට. මෙයාගේ මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ තියෙනවා නම් ඔන්නෝම මේක කිරිබත් කෑල්ල වගේම වෙන්න ඕනේ නෑ. මේ හැඩයම වෙන්න ඕනේ නැහැ. හරිද? වෙන්න ඕන විය යුතු දේ තමයි මේ විදිහට පරිපතයේ දෙකලවර දෙපැත්තේ ඔය විදිහට ප්‍රතිරෝධ සෙට් එකක් තියෙන්න ඕනේ. මැදින් තව ප්‍රතිරෝධයක් ගිහිල්ලා තියෙනවා නම්. හරිද? ඔන්න බලන්න කියන කතාව මෙයා මේ විදිහට R1, R2, R3, R4 ඔන්න ප්‍රතිරෝධ සෙට් එක. ඔහොම ප්‍රතිරෝධ අතරේ මේ මැදින් යන ප්‍රතිරෝධය R5 නම් පැහැදිලි කියන කතාව. හරිද? හරි. ඒ අතරම තව එකක් අපි ගන්නවා. මෙන්න මේ උඩ ලක්ෂය සහ යට ලක්ෂය මම XY කියලා ගන්නවා හරිද? උඩ එක්කෙනා x යට එක්කෙනා y. ඔන්නම ගන්නවා. දැන් ඔයා දන්නවනේ ධාරාව කොහොමද වෙන්න ඕනේ? මෙතනින් ධාරාව ඇවිල්ලා ඔහොම එනවා, 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 ඔහොම ඇවිල්ලා මෙතනින් බෙදිලා යන්න එපා ළමයි. නේද? මෙතනින් බෙදිලා යන්න ඕනේ. ඔහොම මෙහාට යයි, මෙහෙම මෙහාට එයි. තේරුණාද? ළමයි මෙන්න මෙහෙම හරිය ලස්සන වැඩක් මෙතන කියන්නේ. හරිද? දැන් අපිට කියනවා R1 බෙදීම R2 අනුපාතය R3 බෙදීම R4 අනුපාතයට සමාන නම් පැහැදිලි කියන කතාව. R1 අනුපාතය R2 අනුපාතය R1 බෙදීම R2 R3 බෙදීම R4 මේ දෙන්නට දෙන්න සමාන මේ අනුපාත දෙක සමාන නම් ළමයි කියනවා හරිද? කියනවා x y ලක්ෂයන්ගේ විභව මොකද වෙන්නේ? විභව සමාන වෙනවලු. විභව සමානයි. ඒ කියන්නේ ළමයි vx සමානයි vy වෙනවලු. ළමයි vx සමානයි vy වෙනවා කියලා කියන්නේ vxy විභව අන්තරය මොකද වෙන්නේ? vxy විභව අන්තරය බිඳුවයි. vxy විභව අන්තරය බිඳුවයි කියන්නේ r5 හරහා ධාරාවක් තියනවද ළමයි? නෑ. R5 හරහා ධාරාවක් නෑ. අන්න වැදගත් දේ. හරිද? මෙතනින් වැදගත්ම දේ මොකද්ද? R5 හරහා කිසිදු ධාරාවක් නෑ. කිසිදු ධාරාවක් නොගලයි. කිසිදු ධාරාවක් නොගලයි. පැහැදිලි කතාව. ඔන්න R5 හරහා කිසිදු ධාරාවක් ගලන්නේ නෑ ළමයි. තේරුණාද? R5 හරහා කිසිදු ධාරාවක් ගලන්නේ නැහැ කියලා කියන්නේ ඒ කියන්නේ ඉතුරු ධාරාව ගලාගෙන යන්නේ මේ R1 R3 R2 R4 හරහා විතරයි. පැහැදිලිද කියන කතාව. ඒ කියන්නේ මෙහෙන් මෙහෙට ගලාගෙන යනවා මෙහෙන් මෙහෙට ගලාගෙන යනවා ඔහොම මෙහෙම
මෙහෙම මෙතනින් ආයෙ සෙට් වෙලා අර කලින් ධාරාවම ওই විදිහට ගලාගෙන යාම සිද්ධ වෙනවා. මං කියන එක තේරුණා නේද? පැහැදිලි නේද? ළමයි ඔන්න ඉතින් දැන් අර කලින් කාරණාත් එක්ක දැන් මෙතන ටැලි කරගන්න ඕනේ ඈ. දැන් R5 හරහා කිසිදු ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ කියලා කියන්නේ අපිට පුළුවන් මෙයාව සමග ප්‍රතිරෝධයේ සෙයිම සඳහා යොදා නොගන්න ඉන්න. හරිද? R5 අයින් කරන්න පුළුවන්. ඉතින් R5 අයින් කරනවා කියනවා මෙතන ඉඩ නැති හින්දා ළමයි මේ අර ප්‍රතිරෝධ පද්ධතියේ කොටසක් විතර යටින්නේ. හරිද? ඔන්න ඔය විදිහට අපිට R5 අයින් කරනවා කියලා කියන්නේ මේ ඉන්නේ R1, මේ ඉන්නේ R2, මේ ඉන්නේ R3, මේ ඉන්නේ R4. ළමයි දැන් මේ බලන්නකෝ මෙන්න මේ සෙට් එක මොකද වෙන්නේ ළමයි? මේ සෙට් එක ශ්‍රේණිගතයි. මේ යට සෙට් එකත් R2 ට R4 මොකද වෙන්නේ? ශ්‍රේණිගතයි. ළමයි බලන්න මේ R1 මේ සෙට් එකට මොකද වෙන්නේ එතකොට? සමාන්තරගතයි. පැහැදිලි නේද? ඔන්න මම ආයෙත් අඳින්නම් ඒකම. දැන් මේ සෙට් එකේ සමගය කීයද? R1 ධන R3. R1 ධන R3. R1 ධන R3. ඇයි ඒ? ශ්‍රේණිගත නිසා. යට සෙට් එකේ සමගය කීයද? R4 ධන R2. ඔන්න. හරිද? R4 ධන R2. ඉතින් මෙයාට මෙයා මොකද වෙන්නේ? සමාන්තරගතයි. මෙන්න මේ සෙට් එකට සමාන්තරගතයි. මෙයා ශ්‍රේණිගතයි. මෙයා සමාන්තරගතයි. පැහැදිලි නේද? ඕකට තමයි ළමයි වින්ස්ටන් හේතු මූලධර්මය කියලා කියන්නේ. තේරුණාද? හරි. දැන් අපි යම් මේක ප්‍රැක්ටිකලි අත්විඳින්න. කරන්ට් එක වද්ද ගන්න නැතුව. හරිද? ඔන්න ඔය විදිහට ළමයි අපි හදනවා සර්කිට් එක ඔන්න. අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රතිරෝධ වෙනුවට බල්බ්. හරිද? මම මෙතනදී කෝෂයක් පාවිච්චි කරලා තියෙනවා ඔන්න ඔය විදිහට. හරිද? ඔන්න ඔය විදිහට පාවිච්චි කරලා තියෙනවා. හරි. පැහැදිලි නේද ළමයි? හරි. අපි දැන් මෙන්න මේ ස්විච් එක ඔන් කරලා බලමු. වැඩක් නැහැ. තේරුමක් නැහැ ස්විච් එක ඔන් කරලා. ඇයි තේරුමක් නැත්තේ? ඇයි මේ සේරම දේවල් ක්ලෝස් මේ මොනවාද මේ ඕපන් වෙලානේ තියෙන්නේ. ඒ කියන්නේ ඕෆ් වෙලානේ තියෙන්නේ. ඕෆ් වෙලා තියෙන්නේ. ස්විච් ඕෆ් වෙලා තියෙන්නේ. ධාරාවක් ගලාගෙන යන විදිහක් නැහැ. හරිද? මෙතනින් ඔන් වුණාට වැඩක් නැහැ ස්විච් එක. අද මම මෙතනින් ඔන් කරනවා. දැන් මේක වින්ස්ටන් හේතුවක් නෙමෙයි ඈ තාම. ඇයි ඒ? මේවා සම්බන්ධ කරලා නැහැනේ. දැන් ධාරාව යනවා. දැන් මට කියන්නකෝ බලන්න මේ ප්‍රතිරෝධය මොකද්ද වෙන්නේ? ශ්‍රේණිගත වෙනවා. නේද? හරි. දැන් මම මෙයාවත් ඔන් කරනවා. වැඩක් නෑ යා ඔන් කරාට. මොකද පල්ලෙහින් ධාරාව ගලාගෙන යන විදියක් නෑනේ. දැන් මම මෙයාවත් ඔන් කරනවා. ඔන්න බලන්න ධාරාව කොහෙද ගලාගෙන ගියේ? මේ විදියට දෙපැත්තට බෙදලා ඔහොම ගිහිල්ලා ආයෙ එකතු වෙලා මෙන්න මේ විදියට ගියා. දැන් එතන පොඩ්ඩක් බලන්නමයි. බලන්න. මෙන්න මෙයාගේ දීප්තිය වැඩි නේද? ඒ කියන්නේ මෙයා හරහා ලොකු ධාරාවක් ගලාගෙන යනවා. අපිට ධාරාව මෙෂර් කරන්න පුළුවන් මෙන්න මේකේ. හරිද? ලොකු ධාරාවක් ගලාගෙන යනවා. ඔන්න බලන්න. බලන්න 0.72 ඇම්පියර් ධාරාවක් ගලාගෙන යනවා. මෙයා හරහා ගලාගෙන යන ධාරාව ඔන්න බලන්නකෝ ඈ. හරිද? දැන් මේ හරහා 0.72ක් ගලාගෙන යනවා. මෙයා හරහා 0.24යි. හරිද? මෙයා හරහා ඒ ධාරාවම තමයි. ඇයි ඒ? මෙතනින් යන්නේ නැහැනේ. ඒ යන්නේ නැති ධාරාව තමයි කෙලින් මෙයා හරහා යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධයයි හරහා ගලාගෙන යන්නේ එකම ධාරාව. පැහැදිලිද මම කියන කතාව? හරිද? එතකොට මෙයා හරහා ගලාගෙන යන්නේ 0.48ක ධාරාවක්. තේරුණාද? ඊට වඩා වැඩි ධාරාවක්. ඒතකොට වැඩිතම ධාරාවක් ගලාගෙන යන්නේ මෙයා හරහා. ඇයි ඒ? මොකද මෙන්න මේ සංදියට ජක්ලාසයක් වුණා. හරිද? මෙන්න මේ සංදියට එන ධාරාවල් දෙකම එකතු වෙලා තමයි මෙන්න මේ බල්බ් එක හරහා ගමන් කරන්නේ. අන්න ඒක නිසා තමයි වැඩි ධාරාවක් ගලාගෙන යන්නේ. දැන් මම මොකද කරන්නේ? මම මෙයාව ඔන් කරනවා. අන්න බලන්න මොකද වෙන්නේ. අන්න බලන්න. දැන් ළමයි හරි සමාන මේ බල්බ් හතරෙම ප්‍රතිරෝධයන් සමානයි ළමයි. මේ බල්බ් හතරෙම ප්‍රතිරෝධයන් සමානයි.
හරිද? එතකොට අර අනුපාත සීන් එක හරිනේ. R1 ට R2 අනුපාතය R3 ට R4 අනුපාතය සමාන වෙනවනේ. හරිද? දැන් බලන්න මෙයා හරහා ගමන් කරන ධාරාව 0.6යි. මෙයා හරහාත් 0.6යි. මෙයා හරහාත් බලන්න ළමයි 0.6යි. මෙයා හරහාත් බලන්න ළමයි 0.6යි. හැබැයි මෙයා හරහා ධාරාවක් ගලාගෙන යනවද? නෑ. ඔන්න 0යි. පැහැදිලිද? හරිද? අපි වෝල්ට් මීටරේ අරගෙන අපි විභවාන්තරයේම අයිමු බලන්න. තිබ්බා මෙතෙන්ට. ඔන්න මෙතෙන්ට තිබ්බා. මෙතෙන්ට ගෙනිච්චා. කීය දෙන්නේ? කීය දෙන්නේ? 0යි. විභවාන්තරයක් තියනවද මෙන්න මේ දෙපැත්ත ලක්ෂණ දෙකේ? නෑ. ඇයි ඒ? දැන් මේ පරිපථය වින්ස්ටන් සේතුවකට අනුරූප වෙලා තියෙන්නේ. වින්ස්ටන් සේතුවකට සමානයි දැන්. වින්ස්ටන් සේතු මූලධර්මය කියන්නේ මොකද්ද? R1 ට R2 අනුපාතය R3 ට R4 අනුපාතය සමාන වෙනවා නම් අර මැද තියෙන ප්‍රතිරෝධය හරහා කිසිදු ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ කියන එක තමයි වින්ස්ටන් සේතු මූලධර්මය කියලා කියන්නේ. පැහැදිලි නේද? වින්ස්ටන් සේතු මූලධර්මය කියන්නේ. තේරුණානේ කතාව? පැහැදිලි නේද? හරි. ඔන්න ඕක තමයි වින්ස්ටන් සේතු මූලධර්මය කියලා කියන්නේ. තේරුණාද? හරි. හරිද? හරි. ඉතින් මේ හදා ගන්නකො ළමයි. හදා ගන්නකො වින්ස්ටන් සේතු මූලධර්මය. හරි. හදා ගන්නකො කතාව. තේරුණා නේද? හරිද? හදා ගන්නකො බලන්න. ඔයාලා කරන්න try එකක් දෙන්න. අනිවාර්යයෙන්ම try එකක් දෙන්න ඔයාලත්. නොකර ඉන්න එපා. පැහැදිලි නේද? හරි. ඇති වෙලාවනේ. හරි. අපි යනවා ඊළඟ කාරණාවට. කීයද? 17 වෙනි කාරණාව.